සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ දවස් ටිකේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න මම කරගෙන යන වැඩපිළිවෙල ගැන. මේක හරි ලස්සන හවස් වරුවක්. බුදුපාන තියලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ රොටි හදන්න. රොටි හදන්න ඕන කරන කැඳකොළ ටිකත් කඩාගෙන මම ඊළඟට යන්නේ යශෝදරා තෙරණියගේ පාන තියන්න. अंदामि राहुल माता यशोदराति तामनहर रूवते लेकुम कलु प्रेमति यम तिरणिයක් භික්ෂුණී සම්බෝධන බනීද කිලසුන්නසාෝ විතරාගී මහා එර්දිය ඇත්ති මහා පින්නති පිරිනිවන් වැඩියේ රාහුල මාතා යශෝදරා තෙරණී මම වඳිමි සාදු 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 මේ සීල පූජාවන් ඔබ වහන්සේට පූජාවක් වේවා. වහන්සේගේ ජීවිතය මගේ ජීවිතයට ආදර්ශයක් වේවා, ආශිර්වාදයක් වේවා. කලින් මම ඉංග්‍රීසි පොතක් අරගෙන ඒක ලොකු නවල් එකක් අරගෙන ඒකේ වචන වල තේරුම් හොයන්න එහෙම try කළා. මම ඒක වීඩියෝ එකකුත් කරා. හැබැයි ඒකේ වචන මට ටිකක් බැරෑරුම් වැඩි වගේ. මම හිතුවා චූටි තැනේ ඉඳලාම කරගෙන යනවා කියලා. ඒ නිසා දැන් චූටිම ළමයි පාවිච්චි කරන පොතක් තමයි අරගෙන ඒක කියව ඒකේ තියෙන මම දන්නේ නැති වචන මේ පොතේ ලියා ගන්නවා. ඊළඟට මම ෆෝන් එකෙන්ම තමයි මේ වීඩියෝ කරන්නේ. නිසා වීඩියෝ එක නතර කරලා ඊළඟට මම අරගෙන ඒකේ වචන 10ක තේරුම් හෙව්වා. ඒ වැඩේ තමයි මම දැන් මේ කරන්නේ. මම ඒ අතර මගේ ජෙනරල් ඉංග්‍රීසි ගැන කතා කරන්නම්. ඒ ගැන ගොඩ දිනෙක අහලා තිබුණු නිසා. O level වලටත් ඉංග්‍රීසි වලට තියෙන්නේ මට B එකක්. O level වලට ඉංග්‍රීසි වලට ක්ලාස් ගියාට පස්සේ O level ඉවර වුණාට පස්සේ ඉංග්‍රීසි කෝස් එකක් කරා ගෙවල් ළඟම. ඒ කෝස් එකෙන් පස්සේ මම ඉංග්‍රීසි වලට වෙනම ක්ලාස් වලට ගිහිල්ලා නැහැ. A levels වලට ඒ කියන්නේ ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක කළේ ඉස්කෝලෙන් උගන්වපු ටිකෙන් විතරයි. අර කලින් තිබුණ දැනුමෙනුයි. A level වලට ෆස්ට් අය එකේ විතරයි මම ඉංග්‍රීසි කරේ. සෙකන්ඩ් අය එකේ කරේ නැහැ. ෆස්ට් අය එකේ රිසල්ට් එක ඉංග්‍රීසි වලට B. ඒක මට ඇති. ඉඳම මායෙ ලිව්වේ නැහැ. එතකොට ජෙනරල් ඉංග්‍රීසි ගැන කොහොමද පාඩම් කරේ ඉංග්‍රීසි කියලා අහපු අයට මම ඒ ගැන එහෙම පාඩම් කරේවත් ඒකට මහන්සි වුණේවත් පේපර්ස් කළේවත් නැහැ. හැබැයි ඔයගොල්ලන්ට එහෙම ඉංග්‍රීසි ගැන ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් පුළුවන් ජෙනරල් ඉංග්‍රීසි වලට ක්ලාස් තියෙනවානේ. ක්ලාස් එකකට ජොයින් වෙලා වැඩ කරගන්න මුල් කාලේ හරි අර අන්තිම ටිකේ ඒවට යන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ නේ. නිසා එතකොට මම එහෙම ජෙනරල් ඉංග්‍රීසි වලට වෙනම ක්ලාස් ගියේ නැහැ. කලින් තිබුණු දැනුමෙන්ම තමයි මම ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකත් ලිව්වේ. එimhe ලොකු අමාරුවක් නැහැ. හැබැයි අර කලින් එහෙම ටච් එකක් තිබිලා ඒක පොඩ්ඩක් ආයෙ බලාගත්තම පාස් පේපර් එකක් දෙකක් ලං වෙලා කරලා එහෙම තමයි මම ගියේ. හැබැයි හැමෝටම මේක ගැලපෙන්නේ නැහනේ. එතකොට ඔයගලන්ට පුළුවන් හොඳ ක්ලාස් එකක් ගැලපෙන එකක් තෝරගන්න. ඒ වගේම ගොඩක් YouTube වීඩියෝස් උත් තියෙනවා. ඒවත් ෆලෝ කරන්න පුළුවන්. දැන් මේ ටිකේ මගේ ලොකුම වැඩේ තමයි මං වෙනුවෙන් කරගන්න වැඩ අතර එකක් තමයි මේ ඉංග්‍රීසි ටික හදාගන්න එක. මං ඒකට පොඩි දේවල් ටිකක් කරගෙන යනවා. ඒවත් ඉස්සරහට ෂෙයා කරගන්නම්. අද තමයි මම මුලින්ම මෙහෙම වැඩ කරන්න පටන් ගත්තේ ඉංග්‍රීසි වලට. මේක මගේ ළඟ තිබුණු ග්‍රැමර් බුක් එකක්. ඇක්ටිවිටීස් එක්ක යන පොතක් මේක. පොඩිම තැනේ ඉඳලා ඇමිසා වලින් තමයි මේක පටන් ගන්නෙ. මම එතන ඉඳලාම පටන් ගන්න හිතුවා. චූටි තැන ඉඳලාම කරගෙන යන්න. එතකොට මේ ඒකේ අපිට කියලා දෙන කොටස ඊළඟ පිටුවේ තියෙන මේකේ ඇක්ටිවිටීස් ඒ ටික කරන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ නිතරම ජෙනරල් ඉංග්‍රීසි ගැන අහපු නිසා තමයි මම මේ ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. මම එහෙම විශේෂයෙන් කියලා ජෙනරල් ඉංග්‍රීසි වලට මුකුත් කරලා නැහැ. ඒකට ගන්න තියෙන හොඳම විසඳුම තමයි මුල් කාලේදී ජෙනරල් ඉංග්‍රීසි වලට ක්ලාස් එකකට ගිහිල්ලා පොඩ්ඩක් ඒ ඉංග්‍රීසි ටිකේ ග්‍රැමර් ටික හරි එහෙම හදාගන්න එක. මම රෑ වෙලාවේ තමයි ওই ටික කරේ. ඒ අතරේ ඒක ඉවර වුණාට පස්සේ ලස්සනට මේ ටික පාඩ කරා. මල් ටික විතරයි මම පාඩ කරේ. එහෙනම් thank you අදත් වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකල් අදට ගිහිල්ලා එන්න.